සද අපි ඇවිල්ලා ඉන්නේ කොරියාවේ සාම්ප්‍රදායික පන්සලකට. ඉතින් අපි ගිහින් බලමු මේ පන්සල මොන වගේ තියෙන්නේ කියලා. Hi, welcome to my YouTube channel. ඉතින් මේ vlog එකෙන් ඔයාලට කොරියාවේ සාම්ප්‍රදායික පන්සලක් මොන වගේද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකේ ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් මේ පැරණි පන්සල තියෙන්නේ කොරියාවේ වඳුරු ප්‍රදේශයේ ටිකක් කන්දක් උඩට වෙන්න. මාරම් නිස්කලංක පරිසරයක් තියෙන්නේ. මේකෙදි අපිට කුරුල්ලොන්ගේ සද්දේ, ගහකොළ හුළඟට හිරවෙන සද්ද විතරමයි ඇහෙන්නේ. ඒ තරම් මාරම හිත නිවන පරිසරයක් තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි පන්සලට ඇතුළු වෙන්න තියෙන්නේ. අපේ ලංකාවේ අර පන්සල් වලට යද්දී තියෙනවනේ මකර තොරණ වගේ. ඒ වගේ මෙතනත් ඒ වගේ සමාන කැටයම් වලින් නිර්මාණයක් කරලා තියෙනවා. මේකේ දෙපැත්තේ මකරු දෙන්නෙක් අපිට බලන්න පුළුවන්. ඉතින් මාර ලස්සන විදියට ලී වලින් ලස්සන කැටයම් කරලා තියෙනවා. ඉතින් මෙතනින් තමයි පන්සලට ඇතුළු වෙන්නේ. අපි ගිහින් බලමු ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා පන්සල ඇතුලේ. මේ වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් හරි ලස්සනට විවිධ විදියට කැටයම් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ලස්සන පාටවල් යොදාගෙන ඒවා හරි ලස්සන කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ පොඩි ගන්ටාර තිබුණට මේක නම් තියෙන මේ වගේ ලොකු ගන්ටාරයක්. මේක උදේ හවස වාදනය කරනවා කියලා අපිට දැනගන්න ලැබුණා. අපි මේ ගියේ සීතල කාලේ නිසා මේකේ පන්සලේ වැඩ කරන අය මේක සුද්ධ කර තමයි හිටියේ. ඒකයි මේ පොඩ්ඩක් අපලිවල ගතිය තියෙන්නේ. පන්සල ඇතුළට මේ යන්න හදන්නේ. ගිහින් බලමු ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ලංකාවේ තියෙන බුද්ධ මන්දිරය වගේ මේ පන්සලේ තියෙන බුදුමැදුර මේක හරිම ලස්සනයි බලන්නකෝ. අපේ ලංකාවේ බුදුමැදුර වලතර ජාතක කතා එහෙම සිතුවම් නිර්මාණය කරලා තියෙන වගේ මේකෙත් මේ බිත්තිවල එක එක විදියට රූප ඇඳලා මොනවා හරි කතාවක් තමයි කී විස්තර කරන්නේ. හරියටම ඉතින් විස්තර දන්නේ නැහැ. හරිම ලස්සනයි.
පන්සල් වල ලංකාවේ වගේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා වගේ සිවුරු පෙරවගෙන එහෙම කවුරුවත් මේ පන්සලේ හිටියේ නෑ. වැඩ කරන අය 3 දෙනෙක් හිටියේ. ඉතින් මේ බල්ලෝ බලන්නකො බල්ලෝ දෙන්නෙකුත් හිටියා. සීතලට අඳින දුම් ඇඳගෙන හරි ලස්සනයි. ඉතින් අපිට පන්සලේ චූටි බබෙකුත් හම්බුනේ. අනං හරිම හුරතල්ලානේ මට ගෙදර අරන් එන්නම හිතුනේ. ආවා හරිම ලස්සනයි හුරතල් බබේ. ඉතින් බබාවත් දාලා අපි හරි ලෝභ කමින් ආවා. අපිට මගදී හම්බුණ අපේ පූස් යාළුවෝ ටිකක් අපි හැමදාම යනවා මෙතෙන්ට මේගොල්ලෝ බලන්න. මේගොල්ලෝ නිකන් කැලෑ පූස වගේ මේ අත හපනවා හැමදෙස්සෙම. ඔයාලට කැම ටිකකුත් දීලා යාලා තුරුතල් කළා. ඉතින් අපි ගෙදර ආවා. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ආයෙත් හම්බ වෙනකන් හැමෝටම සරණයි.